සුභෝදයෙන් කියන්න මගේ YouTube channel එකට අද මාත් එක්ක එකතු වෙලා කටට සැරට තේ බොන වෙලාවට කන්න පුළුවන් රසමස රෝල්ස් ටිකක් හදාගමුද? එහෙනම් එන්නකෝ මාත් එක්ක එකතු වෙලා රෝල්ස් වලට ඕන බඩු ටික ලෑස්ති කරගමු. තෙල් රත් වෙනකොට අබ ටිකක් අපි එකතු කරගන්නවා. අබ ටික තිබුණාට පස්සේ අපි කොටාගත්ත ඉඟුරු සුදුළු පේස්ට් එක අපි ඒකට එකතු කරගන්නවා. හොඳට තෙලේ රත් පාට වෙනවා කරගන්නවා. ඒකට අපි කොළු පතු දෙකක් එකතු කරගන්නවා. මේ ටික හොඳට තෙලේ තෙල් රත් අපි ඒකට රාම්පේ කඩින්ච් එකතු කරගන්නවා. ඒකත් හොඳට තෙලේ තෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි චූටියට කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරනවා. ඊට පස්සේ පොඩි කරගත්ත අලුත් තොමත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කවලම් කරගත්තට පස්සේ ඊට පස්සේ අපි ගම්මිරිස් කුඩු කෑලි මිරිස් ලුණු රස පදමම එකතු කරගන්නවා. මම ගොඩාක් මිරිස් එකතු කරන්න යන්නේ නැහැ. මම වැඩි සැරට හදන්නේ ඔයාලගේ රස පදමම ඔයාලට සැර අඩු වැඩි කරගෙන හදාගන්න. අපි හදාගත්ත කරි එක අපි දැන් බලමු රෝල්ස් එකේ කවර් එක කොහොමද හදන්නේ කියලා. මම මෙතන පාන් පිටි 250ක් අරන් තියෙනවා. පාන් පිටි 250ට ලුණුයි වතුරයි එකතු කරලා දියාරු බැටර් එකක් වෙන්න අපි හොඳට කැට නැති වෙන කවර් කරගන්නවා. මම මෙතන රෝල්ස් 15ක් වගේ හදනවා. ඒ ප්‍රමාණයට අපි වෙන තමයි මම මෙතන බැටර් එක අරන් තියෙන්නේ.
මම දැන් ඔය පෙන්නන විදිහට කරි ටිකක් මැද්දෙන් තියලා දෙපැත්තෙන් නවලා ඉස්සරහට රෝල් කරන්න තියෙන්නේ. මම ඕක ළඟටත් පොඩි වීඩියෝ කෑල්ලක් පෙන්නන්නම් ඉස්සරහට. මේ තියෙන අපි රැප් කරගත්ත රෝල්ස් ටික දැන් මේක බිස්කට් කුඩු වල දාවටලා තෙලේ බදින්න තමයි තියෙන්නේ. අපි යම් බිස්කට් කුඩු වල දවටන්න. මම මෙතන රැප් එක හදාගන්න තිබ්බ බැටර් එකෙන් චුට්ටක් මට එතන ඉතිරි වුණා. මම ඒකටම බිත්තරයක් කඩලා දාලා තමයි මම ওই බැටර් එක හදාගත්තේ. ඒ බැටර් එකේ දවටලා බිස්කට් කුඩු වල දවටලා මේ රෝල් එක පැත්තකින් අරන් තියාගමු. මම ඉක්මනට රෝල්ස් ඔක්කොම ටික දවටගෙන එන්නම්. බැටර් එකත් ඉවර වුණා. එහෙනම් මේක දැන් රන් පාට වෙනකන්